ඉගෙනුවා. අන්න. බෑන්ඩ් එක ඉගෙනුවා. ඉතින් පුතේ මේකයි මේ ඔයාලට මම කිව්වේ වාඩි වෙන්න කියලා ඉෂා. විශේෂයිනේ ඔයගලන්ට මේ අයියා ඔයාලගේ සයිස් චූටි වුණාට මේ අයියා ඉස්කෝලේට මට ඕගොල්ලන්ට කරපු සේවය විශිෂ්ටයි නේද? ඔබලන්න මෙයාගෙන් ඉගෙන ගත්ත මේ මෙලෝඩිකා ඉගෙන ගත්තයි. මොන බලන්න. මෙලෝඩිකා. අද පාඩම් ඩ්‍රම්ස් ඉගෙන ගත්තා මේ විදිහට ගහන්න නම් කියලා කිව්ව මල්ලි කිව්වම මේ බලන්නකෝ. ඩ්‍රම්ස් මෙලෝඩිකානේ අපේ එකේ තියෙන්නේ නේද? හරි. අද පාඩම් පුතේ දැන් මෙහිමයි. මම මෙයාව ආදර්ශයකට ගන්නේ ඔයාලට කියන්නේ මම දැන් 400කට 500කට මේ අවුරුදු 5-6 තුල බෑන්ඩ් කණ්ඩායම් වල ළමයින්ට ඉගෙනුවා. ඔයාලට කෑම ඔලු තියාගන්න. මේ ළමයි ඔක්කොම අතරින් මෙයා විශේෂ මොකද බෑන්ඩ් එකක් සද්දේ ඇහිච්ච ගමන් මෙයා එනවා ඉස්කෝලේ. ඇවිල්ලා ටීචර් මම මොකද කරන්න ඕනේ කියන එක හැමදාම ඇහුවා. ඒ අහලා එතකොට මම කණ්ඩායම් කරලා නේද ඩ්‍රම්ස් වෙනමයි මේ ෆ්ලූට් වෙනමයි මෙලෝඩිකා වෙනමයි එහෙමනේ අපි කරේ. ඒතර මෙයා හැම තැනටම ගියා. ගිහින් ඔයාලට මෙයා ඉගෙනුවා. මෙයා හොඳ ගුරුවරයෙක්. හොඳ සම්පතක් ඉස්කෝලේ යන්නේ. හරිම සතුටුයි මට ඒ උනාට දුක නෑ මොකද අපි ලස්සන දරුවෙක් නිර්මාණය කරලා තියෙනවා. මේ මම දැන් මේ එක්ස්ප්‍රෙස් කරලා ඔයාලට කියන්නේ මේ වගේ වෙන්න නිකන් ඇහිලා එළියට ගිහිල්ලා අනේ අපි දැන් ඉවරයිනේ අපේ කෝස් එක දැන් ඉවරයිනේ අපි බෑන්ඩ් ගහලා ඉවරයිනේ කියලා නිකන් හිතුවයි නෙවෙයි මගේ අමාරුකම එයා දැක්කා මේක අමාරුයි ටීචර් තනියම කරන්න. එහෙම කියලා මේ පුතා මම මෙන්නෙන් ඇවිල්ලා මේ චූටි කොල්ලා ඔයාලට ඉගෙනුවා. නේද? ඉතින් මේ වගේ වෙන්න මම අයියට සුබ පතන්න කියන්නේ නැහැ ඔයාලට. ඔයාලගේ ආශිර්වාදය අයියට තියෙනවා. අයියා යන්නේ දුකයි නේද? අපි තව ගොඩාක් ඉගෙන ගන්න තියෙනවා නේද? යට එන්න කියමු සත්‍යයමු නේද? ඉතින් මම සුබ පතනවා මේ දරුවෝ පුතේ ඔය හොඳ රසිකුණ හැමදාම ඕනේ. හොඳ ළමෙක් වෙන්න ඕනේ. ඔයාගේ මේ මෙතන හරි පිරිසිදුයිනේ. හොඳ ළමෙක් වෙන්න අම්මෙකුට සැලකුවා වගේ තමයි මට සැලකුවා. හරිද? එච්චරයි. මට සැලකුවා කියන්නේ අම්මෙකුට සැලකුවා වගේ තමයි. මං කියුවල හැමෝගෙම අම්මානේ නේද? ඒ හින්දා ආදරෙන් කියන්නේ මේ වගේ වෙන්න හොඳ හදවතක් තියාගන්න. අයියට සුබ පතන්න thank you අයියේ කියන්න.